ආයිබෝන් අදත් ICT for you ඉතින් ඔබ ආදරෙන් පිළිගන්නවා. අද මම කතා කරනවා දත්ත ආචරණය මැනීම සඳහා භාවිත කරන ඒකක. ඒ කියන්නේ units to measure data storage. අපිට මේක number system වලදී තමයි මෙතනදී මම හිතන්නේ දැන් දරුවෝ 10 11 12 13 ඒ හැම ශ්‍රේණියකම දරුවෝ මේ වෙනකොට ගන්නවා number system වලදී අපිට මෙන්න මේ වචන කියන්න සිද්ධ වෙනවා. බයිට් එක, නිබ්ල් එක, කිලෝබයිට්, මෙගාබයිට්, ගිගාබයිට්, ටෙරාබයිට් and පෙටාබයිට්. ඉතින් අපි බලමු කොහොමද මේවා හැදිලා තියෙන්නේ කියලා. දැන් පළමුවෙන්ම ගත්තොත් එහෙනම් බිට් එකක් කියන්නේ පරිගණකයේ දත්ත තැන්පත් කිරීමට භාවිත කරන කුඩාම ඒකකය. ඒකට අපි බිට් කියන්නේ බයිනරි ඩිජිට් කියන එකේ බයිනරි කියන එකේ B අකුරයි ඩිජිට් එකේ IT කියන වචනේ නිර්මාණය වෙලා තමයි තියෙන්නේ. ඒතර බිංදුව සහ 1 යන ද්විමය සංඛ්‍යා දෙක මෙතනදී නිරූපණය වෙනවා. This is the smallest unit used in the computer to store data. This word is coined from the words binary digit. Binary first letter and digit its IT letters. A bit is represented by the two binary digits are 1 and 0. දැන් බලමු බයිට් එක කියන එක හැදලා තියෙන්නේ කොහොමද කියලා. බයිට් එක කියන්නේ බිටු 8ක්. කින් සෑදෙන එකක්. ඒකට අපි කියනවා බිටු 8ක් කියන එකට අපි කියනවා 1 බයිට් කියලා. ඊට පස්සේ නිබිලය කියන එකට කියන්නේ බිටු 4ක් හෝ බයිට් එකකින් හරි අඩක්. ඊළඟට ඒක අපි ගොඩක් යූස් වෙන්නේ නමුත් අපි ඒක අධ්‍යයන පහසුව සඳහා ඉගෙන ගත යුතුයි. ඊළඟට කිලෝබයිටය. කිලෝබයිටය කියන්නේ බයිට් 1024ක්. ඒ කියන්නේ 2 වෙනි බලයෙන් යුක්ත සංඛ්‍යාවක් තමයි මේ KB කිලෝබයිට් එකක් කියන්නේ. ඊළඟට මෙගාබයිට් එකක් කියන්නේ කිලෝබයිට් 1024ක්. සෑදුණු සංඛ්‍යාවක්. අපි ඒකට කියනවා මෙගාබයිට් එකක් කියලා. එහෙම නැත්නම් MB. ඊළඟට තියෙනවා ගිගාබයිට්. ගිගාබයිට් කියන්නේ මෙගාබයිට් 1024කින් සෑදුණු සංඛ්‍යාවක්. ඒක අපි GB කියලා කියනවා. ඊළඟට තියෙනවා ටෙරාබයිට්. ඒ කියන්නේ ගිගාබයිට් 1024ක් තමයි ටෙරාබයිට් එකක් වෙන්නේ. ඒතකොට ඒක TB ලෙස හඳුන්වනවා. ඊළඟට තියෙනවා පෙටාබයිට්. ඒක ඇවිල්ලා ටෙරාබයිට් 1024කින් තමයි පෙටාබයිට් එකක් සෑදිලා තියෙන්නේ. Right. Byte. 1 byte is 8 bits. Right. Next one, nibble. Nibble is half of a byte or 4 bits. This unit is not commonly used like bits and bytes. Right. Next one, kilobyte. This consists of 1024 bytes. It consists 1024 equal 2 to the power of 10. This is the abbreviation of that one, KB. Next one, megabyte. This consists of 1024 kilobytes to create that number. Its shortened form is MB, megabyte. Next one, gigabyte. 1 gigabyte is made of 1024 megabytes. Right? It is the abbreviation is GB. Terabyte. 1 terabyte is made of 1024 gigabytes. This is written as TB. Next one, petabyte. 1 petabyte is made of 1024 terabytes. Right. අපි ඊළඟට බලමු දත්ත ආචරණ ධාරිතාව මනු ලබන ඒකක අතර සම්බන්ධතාවය. Following are the relationships between units which measure data storage capacity. Right. දැන් අර අපි කියපු ටික තමයි මේ තියෙන්නේ. bits 8ක් සමානයි 1 byte නේ. 4 bits equal 1 nibble. 1024 bytes equal 1 KB. 1024 kilobytes equal 1 MB. 1024 megabytes equal 1 GB. 1024 gigabytes equal 1 TB and 1024 terabyte equal 1 PB. ඒතර ඔන්න ඔය විදිහට තමයි කිලෝබයිට්, මෙගාබයිට්, ගිගාබයිට්, ටෙරාබයිට් and පෙටාබයිට් හැදෙන්නේ. හොඳයි. මෙන්න මේ කොටස් ඔයාලා බලන්න ඔයාලගේ පාස් පේපර්ස්, මොඩල් පේපර්ස් වල තියෙනවා. මේ ගැටලු වලට ඔයාලා දැන් මේ මෙෂර් කරගන්නේ කොහොමද කියන එක ගැන අවබෝධයක් ලබා ගත්තනේ. ඒතර කට්ටිය කරන්න ඕනේ මේ වගේ ක්‍රියාකාරකම් අරගෙන විසඳුම් සොයලා ඒව විසඳන්න ඕනේ. මොකද විභාගෙදී දෙවෙනි පේපර් එකේ
දැන් O level එහෙම ගත්තොත් එහෙම අපි දන්නවා 10 11 මොඩල් පේපර්ස් ගත්තත් ගොඩක් වෙලාවට දෙවෙනි පේපර් එකේ පළවෙනි ප්‍රශ්න 10 තියෙනවනේ. ඒක කම්පල්සරි. නේද? ඒතර 20 marks යනවා. ඒ කියන්නේ 20 marks allocate කරලා තියෙනවා second paper එකේ first question එකට. ඒතකොට අන්න ඒක ඇතුලේ මෙන්න මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා. එතකොට දරුවෝ මේක දැනගෙන ඉඳලා ප්‍රශ්න වලට උත්තර ලියලා හිටියොත් එහෙනම් මම හිතන්නේ ඒක ගොඩක්ම ප්‍රයෝජනවත් වෙයි. ලකුණු දෙකක් වුණත් ඒක ගොඩක්ම වටිනවා. හොඳයි. ඔබ තවදුරටත් ICT4U සමග රැඳී සිටින්න ඔබට සුබ දවසක්.